ආයිබෝන් සුබ දවසක් හැමෝටම අපි ස්කේල් ශිප්පි ඔන්න අති ඉක්මනටම අපි ආයෙත් හම්බෙනවා අද අපි කතා කරන්නේ මොනවද මම මගේ මොඩලින් වැඩවලට පාවිච්චි කරන සිම්පල් ටූල්ස් කියලා කතා කරනවා මේවත් ඔයගලන්ටත් මේවා යූස් කරන්න පුළුවන් සහ මීට වඩා දියුණු ඒවාත් පාවිච්චි කරන්න පුළුවන් මම ජෙනරලි කියන්නම් මම මොනවද පාවිච්චි කරන්නේ කියලා මුලින්ම අපි බලමු මෙන්න මේ ටූල් එක දකුණු පැත්තේ ඉඳලා බලුවම මේක කියතක් ෂේප් කපන්ඩ හැඩ කපන්ඩ පාවිච්චි කරන ම සාමාන්‍ය සරල කීතක් පාවිච්චි කරන මීට අමතරව ලේස පාවිච්චි කරනවා සේෂිප් හදන්න එක ස්ටක්ෂයක හදාගන්න ගොඩක් දුරට ඇකිවරේට් එහම කරනකොට එනිසා එක ස්ටක්ෂයක විතරක් ම ලේස කරන ලවල්තිනවා එට අමතර ගොඩක් කලාට මේක තම හැඩ කපන්ට පාච්ච කරන ද මිට අමතර ටික ලොක කියතුකුත් පාච කරන ටික දුර ලොකු කෙලින් කපාගන්න හම එකත් පාච්චි කරන ලාවත ඇති ම සිම්බල කිතර තියතින කීතක් අවශ්‍යන අපිට එක පපසිකනුව වෙනස්සෙන මීට වඩා මේක තල මාරු කරන්න බ්ලේඩ් මාරු කරන්න පුළුවන් හිනේව මහතවත් දාන්න පුළුවන් දැනටම රෙගුල එකක් පාවිච්චි කන මිට සයිසස් තියෙනවා ඒවා චර ගණන් වෙන්න මකට්ටක ඊට අමුතුර මෙන්න මේ අයිටම් එක මේක රැස්ප එකක් එකන්න අපි දන්න විදිරිකෙන රස්කෝ කියන එක තමයි මේකින් ගොඩක් රෆ් ෂේප්ස් හදන්න කියෙන ගොඩක් ලොකු රෆ එකක් තියෙනගේ රෆ කරගන්ඩ ලීවල්ට මේක පාවිච්චි කරන්න පුළුවන් ඒකත් නම් පාවිච්චි කරනවා ඉට අමුතුර මෙන්න මේ ඩයිමන් ටූල්ස් ටික මේකත් සෑන්ඩිං වලට පාවිච්චි කරන එකක් ෆලට් එකක් තියෙනවා ට්‍රංගල ශප් එකක් තියෙනවා රවුන් එකක් තියෙන ස්කෑශප් ඇතින මේ හතර පාවිච්චි කරන ඒ පපස එකනුව මේ එකත් මම පාවිච්චි කරනවා ඊට අම්මතරව මෙතන තියෙනවා කට නයි් ටිකක් ලොක්ක එකක් තිනවා පයිුඩ්ඩගේ දෙවල් කපාගන්න ම මේක තම පාවිච්චි කරන්නේ ඊට අමතර මේක හෙවිඩියට එකක් මේකට ජපනිස් බ්ලේඩ් යස් කරන මේක ටිකක් ටෆ්ලි කපාගන් මේක යස් කරනවා එතමතර සාමාන්‍යෙන් බල්සාවගේවා කපන්ඩ මේ නයි් එකයි මෙන්න නම්බ ලෙවන් නයි් එකයි මේ කාපාට මේකත් නයි් එකක් ඒකත් පාච්චි කරන්න පුළුවන් මේකට යස් කරන්න පුළුවන් මෙන්න මේකට එන බ්ලේඩ්ස්ම එජසොලින් කඩලා ඒවා පොඩි බ්ලේඩ් කෑලි මේකට යස් කරන්න පුළන් හිසා මේක ටිකක්ව සාමාන්‍ය මේක බ්ලේඩ් එකක් කැලි අටක් විතර තියනවා ඉතින් ඒක ටික ඒකින් අරගෙන මේක ස්පෑබ්ලේඩ් අටක් විතර හදාගන්න පුළුවන් ඉතින් මේකත් ටිකටුවත් මේක 1 මිලිමිට විතර ඩෑමිට එකක් තියෙන ස්පේස එකක් තියෙන නයි් එකක් මේකතින් චූටි තැන් ොඩක් ටිම් කරගන්න මේකත් පාචි කරන්න පුලන් පෙන් නයි් එකක් මෙන්න මේ නයි් එක ටික මෙන්න මේ ටූල්ලක ටිකක් ඉම්පෝර්න් ටූල් එකක් මේක තම මං දැනට සිදුරු විදගණ්ඩ පාවිච්චි කරන ටූල් එක ඉතින් මේ වෙනට ඕන ගෙනකොට ඩිල්ල එකක් 1 මිලිමිට ටමිට තියෙන කටුදාන පුලන් ඩිල්ල පාචි කරන්න පුලන් දැනට ම යස් කරන්නේ මෙන්න මේ ටූල ගොඩාක් පරණ ටූල් එකක් මේක මේකේ ටිප් එක 1 මිලිමිට වගේ වෙනවා මෙහට පල්ලට එද්දි 5 මිලිමිට වගේ ඉතින් අපි ඉදන සිදුරේ ටාමිට කනුව මේක කොච්චරදුරට දුරට ඇතුළට තැම්මුත් ඒ සිදුර ඩෑමිටික තියෙන නිසා මේක ටිකක් මට එනට ටූලක් තිබන හොඳයි ඩිල් ටූල්ලක් තොටතින් වැඩේ ලේසි නමුත් මං හොදුලයින්න මේක පාවිච්චි කරන්න ඊළඟට අපි බැලුව ටවිස රේජ එකක් එකතුනක් තියෙනවා මේවන එචර හොඳේ වන මේ නමුතින් උගලන්ට හොඳ එකක් පාවිච්චි කරන්න පුළුවන් ඒ වැඩේ යනවා මේක පාවිච්චකරන පුළොන් මේ අනිවාරෙන්ම ටවිසරක් තියෙන හොඳ ගොඩක් චුටි පාට් අපිට හැඩල් කරන්න වන තකොට ඒවා ඇංගලිඩින් අල්ලන්න බැරිතන් තියෙනවා ස්ටෝල් සෝල් කරදී ගොඩත් ඇගිල්ලි කොලින් ළඟවෙන්ට බැරිතන් තියෙන ඒවලට ගොඩක් ලේසි වගේ ටවිසරකින් ඒවා හැඩල් කරන්න පුරදුනාට පස්සේ ලට කම්පසයත්ම පාචි කරන ශේප් සද ඇඳගන්න සර්කල් සඳගන්න ආක් සඳගන්න මම මේක තම පාවිච්චි කරන්නේ ඒළඟට පොඩි දබල් සිර වගේ පින්සලක් බ්‍රශ් එකක් පෙන් බ්‍රශ් එකක් මේකින් පොඩිපොඩි ටචප්ස් කරන්න පේන්ටිං වලද එකක් යසෙනවා ළඟ පොඩි සීස එකක් සීසකන ලොකෙක්ව පොඩික දෙකක් යසන ප්ලන් හෙම හොන ශේපකට කපාගණ්ඩ නූල් තියෙනවා අපිට ගොඩක්ලාට සේල් ශිප්සල්දී රිගිං සොල්ට පාවිච්චි කරන යාන් සේව කපාගණ්ඩ පාවිච්චි කරන ඉට අමුතර මැකනිකල් පෙන්සිල් එකක් පාවිච්චි කරන්න ඕනේ මොකක්හරි මාක් කරන්න පුළන් පෙන්සිල්ල ති මේක මට ඇකිවරේට් නිසා 0.5 වගේ ලීඩ අත්දාපු මැකනිකල් පෙන්සිල්ලක් ම පාවිච්චි කරනවා ඇතින් ගලූවලදී
ලියලවන ගම් එකක් අවශ්‍ය නැහැ. ඉතින් කෙම්ෆික්ස් අවශ්‍ය නැහැ. ඉතින් ඔයගොල්ලන්ට මොකක් හරි ලියලවන හොඳ ගම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒකෙන් ස්ට්‍රක්චර් එක සේල් ෂිප් වල ස්ට්‍රක්චර් එක හදා ගන්නකොට ඒ කැලි ෆික්ස් කරගන්න බල්ක්හෙඩ්ස් කීල්ස් ෆික්ස් කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. සුපර් ග්ලූ පාවිච්චි කරනවා මම. ඒකෙත් තින් එකයි ජෙල් ටයිප් එකයි දෙකම පාවිච්චි කරනවා. තින් එක පාවිච්චි කරද්දී බල්ස වගේ වලවද්දී ටක් ගාලා එළියට ඇබ්සෝබ් වෙලා බොන්ඩ් වෙනවා. ඉතින් ඒක මේ ගොඩක් ඒ වගේ වැඩවලට හොඳයි නවා. ඊට අමතරව අපි බාර්බිකියු ස්ටික්ස් වගේ දේවල් අලව ගන්න ඕන නම් ජෙල් ටයිප් එකක් හොඳයි. මොකද ඒක ටිකක් වෙලා යනවා ඇලවෙන්න ජෙල් ටයිප් එක. එතකොට අපිට ගන්නට ඇඩ්ජස්ට් කරලා අලව ගන්න පහසුයි තින් එකට වඩා. ඊළඟට සෙට් ස්ක්වයර් එකක් පාවිච්චි කරනවා. මේකෙන් පර්පෙන්ඩිකියුලර් ඇන්ගල්ස් ගන්න මම මේක පාවිච්චි කරන ගොඩක් වෙලාවට. තව සෙට් ස්ක්වයර් එකක් තියෙනවා. මේකේ පොඩි ප්‍රොටෙක්ටර් එකකුත් තියෙනවා. ඒ නිසා මේ දෙකම යූස් වෙන වෙලාවල් තියෙනවා වගේ වෙලා ගොඩක් වෙලාවට. සෑන්ඩින් බ්ලොක්ස් මම පාවිච්චි කරනවා. එක ග්‍රේන්ස් අනුව පර්පස් එක අනුව ඒක පොඩියට මම හදාගෙන තියෙන සමහර වෙලාවලට ඒව ෂේප්ස් කරන්න මේ ඩයමන්ඩ් ටූල් වලින් කරන්න බැරි තැන් ෂේප් කරන්න මම මේ වගේ චූටි විදින හෝල්ස් එහෙම ගොඩක් කරාට ඔය දෙක එකේ එන පෝට් හෝල්ස් එහෙම ෂේප් කරගන්න මම මේක පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. ගොඩක් වෙලාවට මේක යූස් වෙනවා. ඊට අමතරව මීටර් රූලක් ස්කේල් රූලක් පාවිච්චි කරන්න ඕනේ. ඒක ඉතින් අපිට ඕන කරන 6 ඉන්ච් ලෙන්ත් එකට 1 ෆීට් එකට 1 මීටර් වලට තියෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව වයර් කටර් එකක් පාවිච්චි කරනවා. පෙයාර් ඔෆ් ප්ලයර්ස් උත් ගොඩක් වෙලාවට අඬුවකුත් අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. ඒක ගොඩක් වෙලාවට මේවා ගොඩක් වෙලාවට ඔන්නේ සේල් ෂිප්ස් හදනකොට සීල් වයර්ස් කොපර් වයර්ස් හැන්ඩල් කරන්න වෙන්නේ ගොඩක් වෙලාවට සේල් ෂිප් හදනකොට. ඉතින් මේ ටික තමයි සරලවම පාවිච්චි කරන්නේ. ඉතින් ඕන කෙනෙකුට මේ ටිකනුත් වැඩ කරන්න පුළුවන්. නමුත් තමන් ගාව තියෙනවා නම් බෑන්ඩ් සෝ එකක්, ස්ක්‍රෝල් සෝ එකක්, ලේසර් මැෂින් එකක්, CNC මැෂින් එකක් ඒවත් යූස් කරන්න පුළුවන්. ඉතින් මම බොහොම සරලව මෙන්න මේ හෑන්ඩ් ටූල්ස් ටිකෙන් තමයි වැඩ කරන්නේ. ඊට අමතරව මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන කටින් මැට් එකත් ගොඩක් වෙලාවට හොඳයි. වැඩ කරන සර්ෆස් එකේ තිබ්බ මේ සර්ෆස් එක ඩැමේජ් වෙන්නේ නැහැ. වගේ මේ ගොඩක් වෙලාවට මේ නයිෆ් එක ඩැමේජ් වෙන්න තියෙන ඊට වඩා අඩුයි. මේක මොකද සෙල්ෆ් හීල් එකක් නිසා නයිෆ් එකට ගොඩක් වෙලාවට ඩැමේජ් වෙනවා අඩුයි. පොඩි මෙෂර්මන්ට් ගන්නත් අයිඩියා ගන්නත් ඇන්ගල් එක ගන්නත් මේක ටිකක් උදව් වෙනවා. ඉතින් මේවා පාවිච්චි කරලා තමයි ගොඩක් වෙලාවට මම වැඩ කරන්නේ. ඉතින් මේ ටික තමයි සරලව මම පාවිච්චි කරන ටූල්ස් ටික. ඉතින් අපි එහෙනම් ඊළඟට අපි කතා කරමු. මම ඊළඟ කතා කරන්න ඉන්නේ ඕගොල්ලන්ට කල්පනා කරන් ඉන්නේ කොහොමද ප්ලෑන් එකක් ස්කේල් කරන්නේ, කොහොමද ප්ලෑන් එකක් අපි සාමාන්‍යයෙන් හොයාගන්නේ, අරගෙන ඒක ස්කේල් කරලා print එකට අරගෙන කොහොමද අපි වැඩ පටන් ගන්න කියන එක තමයි මම ඊළඟට ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඊළඟ අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ටිකටම රැඳිලා ඉන්න. අපි ඉක්මනට වෙනවා අනිත් එකත් අරගෙන අපි ප්ලෑන් එකක් ස්කේල් කරලා වැඩ පටන් ගමු ඊළඟ වීඩියෝ එකේ ඉඳලා. බොහොම ස්තුතියි. ඊළඟකින් හම්බෙමු.